ආවේ පොසොන් පෝය දවසේ සුන්දර මොහොතක් බෙදා ගන්න. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට නම් පොසොන් පෝය පහුවෙලා ගොඩක් දවස්. මේ වීඩියෝ එකේ තියෙන්නේ ලස්සන වීඩියෝ විතරක් නෙවෙයි. ඒ වීඩියෝ පිටිපස්සේ තියෙන මිනිස්කම, කැපවීම, දයාව සහ බුදුදහමේ පණිවිඩය ගැනත් අපි අද ටිකක් කතා කරමු. පොසොන් කියන්නේ හිඟන්නු දවසක් විතරක් නෙවෙයි. මේ රටේ බුදුදහම ස්ථාපිත වුණා කියලා අපි සිහි කරවන අපේ ජීවිතය ගැන හිතන්න අවස්ථාවක් ලැබෙන පින්බර දවසක්. අපි හැමෝම ජීවිතේ දුවනවා. වැඩ, ප්‍රශ්න, ආතතිය, බලාපොරොත්තු මේ හැමදේම අතරේ අපිට අපිවම අමතක වෙන වෙලාවල් තියෙනවා. ඒත් මේ වගේ පොය දවසක් අපිට මතක් කරනවා ජීවිතේ ලස්සනම දේ සල්ලිවත් සුඛෝපභෝගී ජීවිතයක්වත් නෙවෙයි කියලා. හොඳ හිතක්, කරුණාවක් සහ අනිත් කෙනෙක් වෙනුවෙන් කරන පුංචි උදව්වක් තමයි ඇත්තටම වටින්නේ. අද පාරේ යනකොට අපිට දකින්න ලැබෙන්නේ දන්සැල්. නොමිලේ කෑම බීම, අයිස්ක්‍රීම්, බෙලිමල්, බත්, කිරි කෝපි මේ වගේ ගොඩාක් දේවල් පාරේ යනකොට හැම තැනම දකින්න ලැබෙනවා. ඒ හැමදේම දෙන්නේ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි එයාලා නම්. ඒ දන්සැල් සංවිධානය කරපු හැම කෙනෙක්ටම මගේ හදවතින්ම ස්තුති කරනවා. ඔයාලා මහන්සි වෙලා සල්ලි වියදම් කරලා කාලය කැප කරලා කරන්නේ කෙනෙක්ගේ බඩ පුරවන්න විතරක් නෙවෙයි මිනිස්කම ජීවත් කරවන්න. වෙසක් පොසොන් වගේ පෙම්බර දවස්වල අපි හැමෝම පාරේ යනකොට එක එක තැන දන්සැල් දකින්න ලැබෙනවා. සමහරු බත් දන්සැල් දෙනවා, සමහරු බීම දෙනවා, සමහරු අයිස්ක්‍රීම් දෙනවා, කිරි කෝපි, බෙලිමල් මේ වගේ ගොඩාක් දේවල් දෙනවා. අපිට ඒක සාමාන්‍ය දෙයක් වගේ පේන්න පුළුවන්. ඒත් ඒ පුංචි දන්සැලක් පිටිපස්සේ ලොකු කැපකිරීමක් තියෙනවා. දන්සැලක් පවත්වන්න කියන්නේ එදා උදේට ඇවිත් මේසයක් තියලා කෑම බෙදෙන එක විතරක්ම නෙවෙයි. දවස් ගාණක් සැලසුම් කරනවා. මුදල් එකතු කරනවා. බඩු ගන්නවා. කෑම උයනවා. නිදි වරාගෙන වැඩ කරනවා. පිරිසිදු කරනවා. හැමෝටම ප්‍රමාණවත් වෙන්න සූදානම් වෙනවා. ඒ හැම දෙයක්ම කරන්නේ කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී. ඒ වෙනුවට තවත් කෙනෙක් සතුටු වෙයි කියන හිතෙන්. සමහර වෙලාවට දන්සලකට යන අය අතරේ ගොඩක් දුර ගමන් කරපු අයත් ඉන්නවා. රැකියාව නිම කරලෙන අයත් ඉන්නවා. දරුවන් එක්ක ඇවිත් ඉන්න පවුලුත් ඉන්නවා. ඒ අයට උණුසුම් කෑම වේලක් හරි සීතල බීම වීදුරුවක් හරි ලැබෙනකොට ඒක ලොකු සතුටක්. අපි දන්සලකට ගියාම ඒ මහන්සි වෙන අයට ස්තුතියි කියලා කියන මිනිත්තුවක් ගන්න එකත් හොඳ පුණ්‍ය කර්මයක් වගේම ලස්සන පුරුද්දක්. ඒ වගේම දන්සලකට යන අපිත් වගකීමෙන් හැසිරෙන්න ඕන. ඉවසීමෙන් ඉන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට විතරක් බෙදාගෙන කසල නිසි තැනට දාන්න ඕන. ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් තමයි සමාජයක් ලස්සන කරන්නේ. දන්සැල් විතරක්ම නෙවෙයි ඉතින්. ඒ වගේම මේ දවස්වල අපිට හැම තැනම ලස්සන තොරන්, ඉසක් කූඩු, පහන් කූඩු, සැරසිලි දකින්න ලැබෙනවා. ඒ හැම නිර්මාණයක් පිටිපස්සෙත් දවස් ගණනක් නිදිවරාගෙන වැඩ කරපු මිනිස්සු ඉන්නවා. ඒ හැම කලාකරුවෙක්ටම ස්වේච්ඡා සේවකයෙක්ටම තරුණ කණ්ඩායම් වලටද මේ සඳහා දායකත්වය දුන්න හැමෝටම අපි ඇත්තටම ගෞරවය සහ ස්තුතිය පුද කරන්න ඕන. අද අපිට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ හැමෝගෙම මහන්සිය නිසා. ඒ නිසා අපිත් පුළුවන් තරම් මේ වගේ දේවල් අගය කරමු. පිරිසිදුව තියාගෙන යමු. කසල දාලා යන්න එපා. පොලිමේ ඉවසීමෙන් ඉන්න. ස්වේච්ඡාවෙන් වැඩ කරන කෙනෙක්ට සිනහවකින් ස්තුතියි කියන්න. ජීවිතේ ලොකු වෙනසක් කරන්න හැම වෙලාවෙම ලොකු දේවල් කරන්න ඕන නැහැ. සමහර වෙලාවට හොඳ වචනයක්, උදව්වක්, සිනහවක් ඇති. අද මේ පොසොන් පෝය දවසේ අපි හැමෝම අපිටම පොඩි පොරොන්දුවක් දෙමු. තව ටිකක් කරුණාවන්ත වෙමු. තව ටිකක් ඉවසීමෙන් ජීවත් වෙමු. තව ටිකක් අනිත් අයට උදව් කරමු.
තව ටිකක් අපේ හිත නිදහස් කරගමු. මොකද ජීවිතේ අන්තිමට මතක තියෙන්නේ අපි කොච්චර හම්බ කළාද කියලා නෙවෙයි. අපි කොච්චර හොඳ මිනිස්සෙක් වෙලා හිටියද කියන එක තමයි අන්තිමට අපිට මතක තියෙන්නේ. මේ ලස්සන පින්බර පොසොන් පෝය දවසේ ඔයාලා හැමෝටම සාමය සතුට නිරෝගී භව සහ හිතේ සැනසීම පිරුණු සුබම සුබ පොසොන් මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක ඔයාලට ලස්සන මතකයක් වුණා නම් ලයික් කරන්න. කමෙන්ට් එකකින් ඔයාගේ අදහස් කියන්න. ඒ වගේම තවත් මේ වගේ ලයිෆ්ස්ටයිල් ට්‍රැවල් සහ මොටිවේෂන් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහට ස්කින් කෙයාර් වීඩියෝස් ගේන්නත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.